තෙරුවන් සරණයි. මම අද කියන්න යන්නේ තුලා ලග්න හිමියන් ගැන. තුලා ලග්නයෙන් උපන් ඔබ ඍජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙක්. යුක්තියට, සහයෝගයට, කරුණාවටත් ගරු කරන කෙනෙක්. සාමදානයට ඉතා කැමති කෙනෙක්. ඥානයත්, සූරගතියක්, වාක් චාතුර්යයත් දායාදයක් මෙන් උප්පත්තියෙන් ලැබෙන දෙයක්. ඉවහෙවත් කලින් යමක් පෙනෙන ඥානයද ඇති කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මොකටද මේ එන්නේ කියලා එයාට කලින්ම දැනගන්න පුළුවන් තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ව්‍යාපාරයේ හරිම දක්ෂයි. ඒ වගේම යුක්ති සහගතයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳනවා. මෙයා ආත්මාර්ථකාමීත්වය නම් දන්නේම නැහැ. පරාර්ථකාමීත්වයමයි මෙයා රජ කරන්නේ. ඒ කියන්නේ Taman දුක් විඳලා අනිත් අයට සැප විඳිනවා නම් හොඳයි කියන පරමාර්ථයේ ඉන්න කෙනෙක් තමයි මේ තුලා ලග්න හිමියන්. උසස් සිතුවිලි තියෙන්නේ. ස්වභාවික සංදර්ශනයටත් ප්‍රියයි. මල් වවන්න හරිම කැමතියි. වාද විවාදෙයි සාමදානයට තමයි ගරු කරන්නේ. මුදු මිහිරි ගති කම නිසා නිතරම ප්‍රිය ස්වභාවයෙන් සිටිනවා. එයා සමාජයට හරිම හිතවත්. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකත්වයක් ගන්නවා. අන්‍යයන්ගේ හොඳ හිත දිනා ගැනීමට හරිම සමර්ථයි. මනුෂ්‍යත්වයේ ඉතා හොඳට උසස් කොට සලකනවා. ඒ වගේම ලෞකික ලෝකෝත්තර ගති දෙකටම මැදිව සිටි. දුර්වලකම් හැටියට අපිට පෙන්වන්න පුළුවන් කෞතුක දෙයට ආශාවත් නිතර ප්‍රීති වීමේ ආශාවත් තියෙන එක තමයි අපිට යාගේ දුර්වලකම් හැටියට හඳුන්වන්න පුළුවන්. අපිට තුලා ලග්න හිමියන්ගේ රෝග විදියට හඳුන්වන්න පුළුවන් වකුගඩු රෝග ඇපෙන්ඩිටයිටිස්. ඒ කියන්නේ වකුගඩු වල ගල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ කටි වායු හෙවත් තුනටේ වාත රෝග හැදෙන්න පුළුවන්. මුත්‍රාශයේ රෝගවලටත් භාජනය වෙන්න පුළුවන්.